අද වීඩියෝ එකෙන් කතා කරන්නේ විද්‍යාවට ලකුණු අඩු පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. පාඩම් කරාට ඒ වගේ උත්තර ලියන්න බෑ. ඒ වගේම පේපර් වලට ලකුණු ගොඩක්ම අඩුයි. ඒ අය කොහොමද දැන් කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් මේක කරන්න නම් ඔයාලා ලකුණු වැඩි කරගන්න නම් මුලින්ම ඔයාලගේ මට්ටම තේරුම් ගන්න ඕන. ඔයාලට මතක ටික තේරුම් ගන්න ඕන. ඔයාලට අමතක ටික තේරුම් ගන්න ඕන. ඒ හින්දා ඔයාලා 2016 ඉඳන් තියෙන විද්‍යාව පාස් පේපරයක් අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ ඒකේ හරි වැරදි බලන්න ඕන මාකින් ස්කීම් එකකින්. ඊට පස්සේ ඔයා බලන්න ඕන මේකේ වැරදිච්ච ප්‍රශ්න ටිකට තමයි අපි අවධානය දෙන්න ඕන. හරි ප්‍රශ්න වලට අවධානය දෙන්න ඕනේ නැහැ. දැන් ඔයාට වැරදිලා තියෙන ප්‍රශ්න ටික ගත්තම ඒ ප්‍රශ්න ඔයාට තාම ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ 11 වසරේ 6 වෙනි පාඩමෙන් පස්සේ වගේ පාඩම් ටික තියෙනවා. ඒවා තාම උගන්වලා නැතුව ඇති. එන්න ඒ හින්දා ඒ පාඩම් ටික තියන්න. ඒවා ඔයා ඒ උගන්වනකොට ඒවා හොඳට ඉගෙනගෙන පාස් පේපර් කරලා ඒවා ඔලුවට දාගන්න ඕන ප්‍රශ්න කරලා. දැන් තමයි වැදගත්ම කොටස ඔයාට වැරදිලා තියෙන ප්‍රශ්න ටික. මුලින්ම වැරදිලා තියෙන ප්‍රශ්න ටික තෝරගෙන ඊට පස්සේ ඒ ප්‍රශ්න වලට අදාළව කොටසක් තියෙනවා. ඒ කියන්නේ නිව්ටන් නියම පාඩම නෙමෙයි ඔයාට බැරි නිව්ටන් නියම පාඩමේ ගම්ම්‍යතාවය කියන කොටස. එන්න ඒ වගේ ගම්ම්‍යතාවය කියන කොටස අරගෙන ඒක හොඳට ඔලුවට දාගන්න ඕන. ඔලුවට දාගෙන ඔයා තවත් ඒකෙන් ප්‍රශ්න කරන්න ඕන. ඒ වගේ ඔයාට බැරි වෙලා තියෙන්නේ මානව දේහ ක්‍රියාවලි පාඩමේ ආහාර ජීර්ණ පද්ධතිය. එහෙනම් ඔයා පාඩම් කරන්න ඕනේ මේ පාඩමම නෙමෙයි ආහාර ජීර්ණ පද්ධතිය කියන පාඩම කොටස පාඩම් කරලා ඒකෙන් තවත් ප්‍රශ්න කරන්න ඕන. ඒ වගේ ඔයාට තේරෙනවනේ 10 11 ශ්‍රේණි වල තියෙන පාඩම් වල කොටස් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ ප්‍රශ්න අහන්නේ ඒ කොටස් වලට මුළු පාඩමෙන්ම නෙමෙයි. සමහර ඒ වගේ පාඩමෙන්ම අහන්න පුළුවන්. ඒ හින්දා ඒක සතියක් ඇතුළත ඒ පේපරේ වැරදි සියල්ලම ඔයා පාඩම් කරගන්න ඕන. ගණන් හදන්න ඕන. ගණන් හදන්න තියෙන ඒ වගේම කටපාඩම් කරන්න තියෙන ඒවා කටපාඩම් කරන්න ඕන. ඊට පස්සේ ඔයා ආයෙත් ඒ 2016 ප්‍රශ්න පත්‍රය කරන්න ඔයා ඒකේ වැරදිච්ච ටික ආයෙත් කරන්න ඕන. ඒ ටික පාඩම් කරලා ඉවර වෙලා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ සතියෙන් සතිය තමයි මේක කරන්නේ. ඉතින් ඊළඟ සතියේ තව පේපරයක් කරනවා. ඒකේ හරි වැරදි ටික පේපරේ කරලා හරි වැරදි ටික ඔයා බලනවා. ඊට පස්සේ වැරදි ටික අර කිව්වා වගේ කොටස් පාඩම් කරනවා. මේකදී ඔයා මුළු පාඩම්ම පාඩම් කරන්න ඕනේ නැහැ. මේකේ කොටස් තමයි පාඩම් කරන්න ඕන. සමහර අයට ගොඩක් ප්‍රශ්න කරගන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒවා ඉතුරු කළා හරි ඔයා අනිවාර්යෙන් ඒ බැරි ප්‍රශ්න ලියා ගන්න බැරි වුණ ප්‍රශ්න වැරදි ප්‍රශ්න ඒවට අදාළ කොටස් ටිකවත් පාඩම් කරන්න මුළු පාඩමම පාඩම් කරන්න යන්න එපා. මොකද ඔයාට බැරි කොටස් සමහර විට ඒ පාඩමේ ඒ කොටස විතරයි බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා මේ ප්‍රශ්නේ අහලා තියෙන කොටස තමයි පාඩම් කරන්න ඕන. ඉතින් ඔයාට පාස් පේපර්ස් ටික කරනකොට තේරෙයි මේ කොටස් වලින් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. මේ පාඩම් වලින් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් ඔයා මේක එකම දවසේ පේපරේ කරන්න ඕනේ නැහැ. සතියේ ඔයා කැමති දවස් ටිකක් දාගෙන ඒකේ පේපරේ කඩලා හැම කරන්න පුළුවන්. බැරි පාඩම් ටික තියලා හරි ඔයා දැනට කරලා තියෙන පාඩම් ටික අනිවාර්යෙන් කරලා ඒ බැරි ප්‍රශ්න වලට අදාළ කොටස් ටික අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් වැඩි විස්තර වලට තව දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp channel එක link එකක් සයන්ස් වලට අදාළ එකක්. ඉතින් ඒකෙන් join වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකත් විද්‍යාවට ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි ගේන්නේ. ඉතින් ඒකෙන් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.